කරු පුරුදු නැති ගම්මානයට හිර උදා වුණේ හරීම අල්ලු පාට මීදුම් සලුවක් පොරවගෙන. මරණ ගෙදරක තියෙන ඒ පාළු සහගත බවත් කලබලයත් අතරේ ආගේෂ්ට එදාරේ ගෙවුනේ හරියට අවුරුද්දක් වගේ. ඔහුට නින්දක් තිබුණේ නැහැ. ඔහුගේ හිතේ නතර වෙලා තිබුණේ ඊයේ අහම්බෙන් දැකපු ඒ ලස්සන රූපය විතරමයි. සෙනායා. ඒ නම ඔහුට ඇහුනේ අහම්බෙන් වුණත් ඒ නම දැන් ඔහුගේ හදවතේ තදින්ම ලියවිලා ඉවරයි. අද දවසේ අවසන් කටයුතු සිද්ධ වෙන දවස. මුළු ගේ පුරාම මිනිස්සු පිරෙලා. නෑදෑයෝ ගම්මු හැමෝම තමන්ගේ රාජකාරිවල නිරත වෙද්දී ආගේෂ් හිටියේ තමන්ගේම ලෝකයක අතරමං වෙලා. අවුරුදු 20ක් යනකම් ආදරය කියන දේ විහිළුවකට ගත්ත ඒ තරුණයා අද එකම එක රූපයක් හොයන්න 10 වාරයක් වෙහෙසෙනවා. ඔහුගේ ඇස් හැම තැනම හෙව්වේ සෙනායව විතරයි. අන්න ඔහු ඒව දකිනවා. කුසිය පැත්තේ ඉඳන් වතුර වීදුරු කිහිපයක් අරන් එන සෙනායා සුදු පාට ගවුමකින් සැරසිලා ඉන්න ඇය මේ මලානික පරිසරයට අමුතුම එළියක් ගේනවා. ආගේෂ්ගේ බැල්ම ඇය මත නතර වුණා. සෙනායටත් ඒ බැල්ම දැනුණද මන්ද? ඇය එකපාරක් ආගේෂ් දෙස බැලුවා. ඒ බැල්ම තප්පරයකට සීමා වුණේ ලැජ්ජාවෙන් වගේම මරණ කෙදරක තියෙන ඒ සංවේදී බව නිසාමයි. දවස පුරාම ආගේෂ්ට ඇයට හමු වුණේ අහම්බෙන්. මල් වඩම් මස්සෙන් ඇයි යන හැටි යාළුවන් එක්ක රහසින් මොන්නව හරි කියමින් hina වෙන හැටි ඔහු ඈත ඉඳන් බලාගෙන හිටියා. කතා කරන්න 10 වාරයක් හිතුණත් ඒ අහඹ මුණ ගැසීම් තෙතුන් වතාවකට වඩා දික්ුණේ නැහැ. ආගේෂ්ට ඕන වුණා ඇය ගාවට ගිහින් නම අහන්න. එහෙමත් නැත්තම් හිතේ තියෙන දෙයක් කියන්න. ඒ හමුවීම් හැම එකක්ම කෙටි වුණේ සබාදහම හරියට ඔවුන්ව පරීක්ෂා කරනවා වගේ. හවස් කාලයත් උදා වුණා. මිනිහ උත්සන වෙලාව එළඹෙද්දී කම පුරාම පැතිරුණේ ලොකු නිහඬතාවයක්. අවසන් කටයුතු අවසානයේ ආගේෂ්ට තේරුණා තමන්ට දැන් මේ කමෙන් යන්න වෙලාව හරි කියලා. අනුරාධපුරයට යන ඒ තික්කෝ ගමනට කලින් එකම එක වතාවක් ඇයට කතා කරන්න ඔහුට දැඩි උවමනාවක් තිබුණා. ඒත් කාලයාගේ නපුරටද ආගේෂ්ට සෙනාය එක කතා කරන්න එකම එක අවස්ථාවක්වත් නොලැබී එහෙන් යන්න සිද්ධ වුණා. කවදාවත් නැතුව ලොකු වේදනාවක් හිතේ තියාගෙන ආගේෂ්ට සෙනායව දාලා ආපහු යන්න සිද්ධ වුණා. ආගේෂ්ගේ සෙනායගේ මේ ආදර කතාව මෙතනින් නිමා වෙයිද? ආගේෂ්ට සෙනායව ආය බලන්න බැරි වෙයිද? මේ ගැන ඔයාගේ අදහස මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. මේ කතාවේ ඊළඟ කොටසින් එහෙනම් අපි හමු වෙමු. එතකන් ඔයා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.